පුරා දශක 6කට අධික කාලයක් ලංකාවේ ස්වභාවික සංගීත ශාස්ත්‍රය පෝෂණය කරමින් හෙළගී වංශයේ ජාත්‍යන්තරයට පවා රැගෙන ගිය ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන් වෙනුවෙන් පිදෙන ස්වභාවික ගීතයේ සිටුවරයාණෝ අභිනන්දනාභිෂේක උළෙල අද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේදී ඉතාමත් උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්වුණා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් සංවිධානය කර ලද මෙම උපහාර උළෙල පැවැත්වුණේ ගුවන්විදුලි මහගෙදර ඓතිහාසික කුමාරතුංග මුනිදාස මැදිරියේදී. තමන්ගේ කලා ජීවිතයේ තක්සලාව බඳු ගුවන්විදුලි සංස්ථාවට වික්ටර් රත්නායක පැමිණී මහත් හර්ෂර මැද්දේ එදා 60 දශකයේදී සිය කලාදිවිය ආරම්භ එම ගුවන්විදුලි මැදිරිය තුරදීම වසර 60කට පසු එතුමන් ලැබූ උපහාරය මෙම අවස්ථාවේදී පිදුම් ලැබුවා. මෙම උපහාර උළෙලේ තාමත් සංවේදී අවස්ථාවක්ද වුණා. උත්සව සභාව අමතමින් කතා කළ වික්ටර් රත්නායකයන් අතිශයින් නිහතමානීව ප්‍රකාශ කර සිටියේ මේ විදිහට. මම අද ඉන්න තැනට පාර කැපුවේ මේ ගුවන්විදුලි මහගෙදර. වසර 60ක් පුරා මාව වැටෙන්නේ නොදී අල්ලගෙන හිටියේ මගේ ආදරණීය රසිකයෝ. ඒ නිසා මේ උපහාරය මට වඩා අයිති මගේ රසිකයින්ට. මගේ හුස්ම තියෙනකල් මම ඔබට ගයනවා. මෙම අවස්ථාවට සංගීතවේදීන්, කලාකරුවන්, ගුවන්විදුලි සංස්ථාවේ උසස් නිලධාරීන් මෙන්ම රසික රසිකාවන් විශාල පිරිසක්ද සහභාගී වී සිටියා.